සියලු දෙනාටම 2026 අවුරුද්ද පෙබරවාරි මාසේ අපි බලමු කුම්භ ලග්නයෙන් උපන් ඔබට කොහොමද කියලා. කුම්භ ලග්නය නේද බොහොම සංවේදී අය. Tamanට ලැබෙන දේ දෙකට බෙදා ගන්න කැමති අය. පරාර්ථකාමී සිතුවිලි තියෙන අය. ගොඩක් වෙලාට අනිත් අයට උන්කම් දෙන්න උදව් කරන්න කැමැත්තම ඉන්න අය තමයි වැඩි වශයෙන්ම ඉන්නේ කුම්භ ලග්නේ. අපි බලමු එයාලට කොහොමද කියලා. කුම්භ ලග්නෙට ඇත්තටම හොඳ මාසයක්. මොකද විෂ්ණු ලක්ෂ්මී යෝගයක් තියෙනවා, ධර්ම කර්මාධිපති රාජයෝගය තියෙනවා, විපරීත රාජයෝගය තියෙනවා. මොකක්ද මේ විෂ්ණු ලක්ෂ්මී යෝගයක් කියන්නේ? ඒකට මේක ගොඩක් අධ්‍යාපනය කරන ළමයින්ට ඊළට යන ළමයින්ට බොහොම හොඳ යෝගයක් නේද? ඊළ අධ්‍යාපනයට උසස් අධ්‍යාපනයට කරන්න පුළුවන් හොඳ යෝගයක් තමයි මේ විෂ්ණු ලක්ෂ්මී යෝගයෙන් තියෙන්නේ. ඒතකොට ධර්ම කර්මාධිපති රාජයෝගය. ධර්ම කර්මාධිපති රාජයෝගය කියන්නේ තමන් ප්‍රොමෝෂන් එකක් ඊළට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කයට බොහොම හොඳ යෝගයක්. එහෙනම් ඊළට යන්න පුළුවන්. තමන්ට ආයතන ප්‍රධානීන්ගේ හොඳ ප්‍රසාදය හිමි වෙනවා, ජනප්‍රියතාවය හිමි වෙලා ඊළටම යන්න පුළුවන් කාල සීමාවක්. ඒකට මේක විදේශ රැකියාවල ඉන්න අයටත් මේක පොදුයි. ඒකට ආදරණීයන්ට එකතු වෙන මාසයක් තමන්ගේ තිබ්බ ප්‍රශ්න निराකරණය කරගෙන ජීවස ගන්න ඉදිරියේ දින නියම කරගන්න පුළුවන් හොඳම කාල සීමාවක් තමයි මේ පෙබරවාරි මාසය කියන්නේ. හැබැයි මතක තියාගන්න රාහු ලග්නගත වෙලා ඉන්නේ. එමනම් සාමූහික තීන්දුව తీරන ගන්න ඕනේ, ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ, කලබල වෙන්න හොඳ නෑ නේද? ටිකක් හිතලා බලලා දෙතුන් පාර හිතලා බලලා වැඩ කරොත් එහෙනම් මේ පෙබරවාරි මාසයේ කුම්භ ලග්නෙමියන්ට බොහොම සාර්ථකම මාසයක් වෙයි. එහෙනම් මේ ලස්සන මාසයක්, ආදරණීය මාසයක් ඔබට බොහොම සුබවාදී මාසයක් වෙයි මේ විදිහට වැඩ කටයුතු ටික කරොත්. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.